ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම ආස්වැසුම නිවුස් YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ආස්වැසුම දෙවන අදියරට අදාළ ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් වගේම ඉදිරියේදී ප්‍රතිලාභ ලබා දීම කී දෙනෙක්ට සිදු කරනවාද යන්න සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අද ආස්වැසුම නිවුස් තුලින් ඔබව දැනුවත් කරන්න හදන්නේ. ඉතින් ඊට කලින් ආස්වැසුම සම්බන්ධයෙන් වන අලුත්ම තොරතුරු හරියටම දැනගන්න ඔබ තාම ආස්වැසුම නිවුස් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේම තමයි අලුත් වීඩියෝවක් දාපු සැනින් දැනගන්න පහලින් තියෙන bell icon එක click කරලා notification එකත් on කරලා තියාගන්න. ආස්වැසුම දෙවන අදියර යටතේ තවත් පවුල් ලක්ෂ 4කට ලබන මාසයේ ආස්වැසුම දීමනාව ලබා දෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ සඳහා සුදුසුන් තෝරා ගැනීම මේ වන විට අවසන් අදියරේ පවතින බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. සංක්‍රාන්තික කාණ්ඩයට අයත් පවුල් 4,20,000ක ආස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කරනු බවද අමාත්‍යාංශය සඳහන් කරනවා. ඉතින් මේ වන විට ආස්වැසුම ප්‍රතිලාභය ලබන සමස්ත පවුල් සංඛ්‍යාව වන්නේ 13,80,000ක්. ආස්වැසුම දෙවන අදියරේ අලුත්ම තොරතුරු වගේම ආස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධ සියලුම තොරතුරු ගැන අලුත්ම තොරතුරු හරියටම දැනගන්න ආස්වැසුම නිවුස් ඔබ තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න bell icon එක click කරලා notification එකත් on කරලා තියාගන්න.